හායි මම ඔයාලට අද පෙන්වන්න යන්නේ අපි ගිය ලස්සන තැනක් ගැන. කෑගල්ලේ තියෙන ලස්සන රිසෝට් එකකට තමයි අද අපි යන්නේ. ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා දිගටම රැඳිලා ඉන්න. මේ ගමන මං හරිම ආසාවෙන් ගියේ අපේ family එකම ගමනට එකතු වුණ නිසා. ඒ යන අතරතුරදී අපි දැක්ක මේ ලස්සන view එක ඔයාලටත් පෙන්වන්න ඕනි කියලා මං හිතුවා. අපි ගියේ කෑගල්ලේ තියෙන හරිම calm environment එකක් තියෙන resort එකකට. entrance එකේ මෙන්න මේ වගේ view එකක් තමයි තිබුණේ. busy life එකෙන් අයින් වෙලා mind එක relax කරගන්න මේක හොඳ තැනක් කියලා හිතුණා. ගොඩ කාලෙකට පස්සේ හැමෝටම එකට නිවාඩු ලැබෙන හින්දා අපි මේ වගේ තැනකට යන්න තීරණය කළේ ඒකයි. අනිත් කට්ටිය එනකන් arrival card එක fill කරලා අපි දෙන්න check in වුණා. එයාලත් ආවම දැන් අපි යන්නේ අපේ rooms කොහොමද arrange වෙලා තිබුණේ කියලා බලන්න. අපි කට්ටියටම එකට ඉන්න ඕනි හින්දා එක ළඟ rooms 3ක් තමයි අපි arrange කරගත්තේ. මේ තියෙන්නේ අපේ අක්කලා ඉඳපු room එක. ඒ room එක ලස්සනට decorate කරලා තිබ්බා. මොකද එදා එයාලගේ 5 වෙනි anniversary එක. මේ ඉන්නේ අපේ චූටි රෝසමල් දෙක. එයාලත් එක්ක ටිකක් ඉඳලා ඊට පස්සේ අපි ගියා අපේ room එකට. මේ තියෙන්නේ අපි දෙන්නගේ room එක. අපේ family එකම ගිය හින්දා අපි එක ළඟ rooms 3ක් ගත්තට couples විදිහට යන්න ඉන්නවා නම් ඒකට separate room වෙන වෙනම තිබුණා. දැන් මම ඔයාලට පෙන්වන්නේ bathroom එක කොහොමද තිබුණේ කියලා. resort එක පුරාවටම cleanliness ගතිය හොඳට තිබුණා. bathroom එකේ මං තව ආසම වුණ දෙයක් තමයි මෙන්න මෙතන window එකෙන් පේන එහා පැත්තේ ලස්සන view එක. එතන නිකන් පොඩි jungle එකක් වගේ හරිම ලස්සන view එකක් තිබුණා. resort එක වටේටම ගස් තිබුණ නිසාද මන්දා හරිම cool environment එකක් තිබුණේ. ඊට පස්සේ අපි දෙන්නට හිතුණා චුට්ටක් balcony area එකට යන්න ඕනි කියලා. එතනත් හරිම calm environment එකක් තමයි තිබුණේ. වෙල්කම් ඩ්‍රින්ක් එක නම් අපිට ලැබිලා ටිකක් වෙලා ඒ වුණාට අපි හිතුවා මෙතනදී අපි දෙන්න වෙල්කම් ඩ්‍රින්ක් එක ගන්නවයි කියලා. මොකද ඒ view එකත් හරිම ලස්සන හින්දා. ඊට පස්සේ අපි දෙන්න චුට්ටක් එළියට ගියා ඇවිදින්න. pool area එක පැත්තට ඇවිදන් ගියාම අපිට හිතුණ pool එකට යන්න ඕනි කියලා. ඒ හින්දා කට්ටියම තීරණය කළා ලන්ච් එකෙන් පස්සේ pool එකට යන්න. අපි pool එකට වෙලා පැය 2ක් විතර හිටියේ හින්දා අපිට ලස්සන sunset එකකුත් දකින්න පුළුවන් වුණා. මේ වගේ තැනකට ගිහින් pool එකට බහැලා family එකේ කට්ටියත් එක්ක ඉන්නවා කියන එක ඉතින් වෙනම vibe එකක්. හිතට මාරම නිදහසක් දැනෙන්නේ. දැන් අපි බලමු ඊළඟට මොකද කළේ කියලා. අක්කලාගේ 5 වෙනි anniversary එකනේ. අක්කා නම් දන්නේ නැහැ අපි මෙතන එයාලගේ balcony එකේ cake එකයි ඒ ටික arrange කරලා තිබ්බා. සර්ප්‍රයිස් අක්කා සර්ප්‍රයිස් වුණාට පස්සේ අපි කේක් එක කපලා කේක් එකේ රස බැලුවා. ඒ කේක් එක හරිම ලස්සනට තිබුණා වගේම ඒක මාරම රසයි. මම සාමාන්‍යයෙන් අයිසින් තියෙන කේක් ගොඩක් කන්න නැති කෙනෙක් වුණාට ඒ කේක් එක නා රස හින්දා මමත් කෑ. අපි කට්ටියම ගොඩ කාලෙකින් සෙට් වුණ හින්දා ඉතින් කතා කරන්න ගොඩක් දේවල් තිබුණා. ඒ අතරම ඇනිවර්සරි පාටි එක සෙලිබ්‍රේට් කරන ගමන් අපිට තිනුමැණිකගේ ලස්සන ඩාන්ස් එකකුත් බලන්න පුළුවන් වුණා. 7:00ට විතර අපි ගියා ඩිනර් එක ගන්න. ඩිනර් එක arrange කරලා තිබුණේ බාබිකියු නයිට් එකක් විදියට. කෑමත් රසට තිබුණා. ඒ වෙලාවේ ලොකු crowd එකක් ඉඳපු නැති හින්දා නිදහසේ කෑම ගන්නත් පුළුවන් වුණා. දෙවෙනි දවසේ breakfast එක අරන් අපි photos ගහන්න ගියා. ඉතින් කට්ටිය එක එක විදිහට photos ගැහුවා. මම නම් එතනින් ආසම වුණේ family photo එකට. මොකද අපි කට්ටිය මේක ඉන්නවනේ. වෙලාව දන්නේම නැතුව ගත වෙලා check out time එකටත් ලං වෙලා තිබුණා. දැන් ඔයාලට පෙන්වන්න යන්නේ උදේ අපි ඇවිදින්න යද්දි දැකපු ලස්සන view එකක්. සීතල සුළඟ ලස්සන කුරුල්ලෝ අර ඈතින් පේන කඳු වැටිය මම නම් හරි මාසයි ඒව දිහා බලන්න. මං හිතන ඔයාලත් ඒවට ආස ඇති කියලා. ඊට පස්සේ අපි ගෙදර යන්න පිටත් වුණා. ඔයාලත් group එකක් විදිහට මේ වගේ තැනකට යන්න ඉන්නවා නම් මෙතන recommend කරන්න පුළුවන් හොඳ තැනක්. යන්න කැමති අයට බලන්න location එක description එකේ දාලා තියෙනවා.
තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අදට ගිහින් එන්නම්. bye bye.